හෙලෝ බොයිස් ඉතින් ඔන්න මං අද ඔයාලා රිව් කරන්න යන්නේ ජුජුත්සු කයිසන් කියන පට්ටම ලස්සන ඇනිමේ එකේ ඔයාලා ආසම වෙන චරිතයක් වෙන ගොජෝ සෙන්සර් ගෙන්වා ගැනීම ගැන අපේ ටෝජි ඉටඩොරි වගේම මකී සෙනින් ඒ වගේම යූටා වගේ කට්ටිය කතා කරන ඒ සිද්ධියක් තමයි. ඉතින් මේක එපිසෝඩ් 4. ඉතින් අපි අද කතා බලන්න යමු අද වීඩියෝ එකට. ඒ වගේම මතක් කරනවා ලයික් එකක් දාලා සෙට් වෙන්න. イティン යාළුවනේ ඔන්න මූවි ඕපනින් එක අපිට පෙන්වන්නේ ඒ කියන්නේ 10 ගේන්. ඉතින් 10 ගේන් කියන්නේ කවුද කියලා ඔයාලා දන්නවනේ. මිනිස් ලෝකයයි ඒ වගේම කර්ස් යුනිටි අතර තියෙන සම්බන්ධතාවය තියෙනවානේ. මෙන්න මේක පාලනය කරන්නේ මෙන්න මේ 10 ගේන් කියන පුද්ගලයා. ඉතින් මෙයා මේක පාලනය කරනවා විතරක් නෙමෙයි මෙයා මේකේ සමතුලිතභාවයක් රැක ගන්නවා. ඒ වගේම ඔයාලා දන්නවද මෙයාටත් ධාරකයෙක් ඕන. ඒ කියන්නේ මෙයාට අවුරුදු ගානකට පස්සේ එක මනුස්ස ආත්මයක් ඕන. නැත්නම් මෙයාට මෙහෙම ජීවත් වෙන්න බෑ. ඉතින් ඒකට එයාටම කැපවිච්ච කෙනෙක් මේ ලෝකෙ ඉපදෙනවා. ඉතින් එයාගේ බලෙන් තමයි මෙයා මෙහෙම ජීවත් වෙන්නේ. ඉතින් ඔන්න මෙතනින් කට් කරලා අපි දැන් කතාවට යමු. ඉතින් කතාව ගැන කියනවා නම් මෙහෙමයි යාළුවනේ. 4 වෙනි එපිසෝඩ් එක එච්චර කියන්න දෙයක් ඇත්තෙම නෑ කිව්වේ. මොකද කිව්වොත් මෙයාලගේ සාකච්ඡාව තමයි මේ 4 වෙනි එපිසෝඩ් එකේ ඉතින් අපිට පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මම මේක කෙටි කරලා ඔයාලට වැදගත්ම කරුණු ටිකක් කියන්නම්. ඉතින් මේ කතාව ගැන කියනවා නම් ඉතින් මෙතනදී මෙයාලා කතා වෙන්නේ ගොජෝ සෙන්සර් ඉන්නවනේ. ගොජෝ සෙන්සර් කියුබ් එක අස්සේ හිර වුණාට පස්සේ කියුබ් එකෙන් මෙයාව එළියට ගන්න කොහොමද කියලා. ඉතින් මෙතනදී මෙයාලට එක එක අදහස් තියෙනවා. ඒ වගේම 10 ගේන් කියන මේ වෙලාවේදී මෙයාලට ගොජෝ සෙන්සර් බේර ගන්න එක ටිකක් විතර අමාරුයි කියලා. මොකද කිව්වොත් ගොජෝ සෙන්සර් බේර ගන්නවා කියන එක හරිම අමාරුයි. මොකද කිව්වොත් එයාලට ඒක කරන්න බෑ. අර තියෙන කියුබ් එක තියෙනවානේ. ඒ කියුබ් එක හදලා තියෙන්නේ ඕනම ශක්තියක් ඒ කියුබ් එක ඇස්සේ හිර කරාට පස්සේ ඒ ශක්තිය ඒ කියුබ් එකට උරා ගන්න විදිහට. ඉතින් ඔයාලා දන්නවනේ ගොජෝ සෙන්සර් කියන්නේ 6 size තියෙන ඒ කිව්වේ ජුජුත්සු සෝසර්ස්ලාගේ ලෝකේ ඉන්න බලවත්ම කෙනා වගේ තමයි. හැබැයි සුකුණත් එක බලද්දි මෙයා සුකුණාගේ ෆයිට් එකෙන් තමයි මෙයා මැරෙන්නේ. මේ සීසන් එකේදී මෙයා ගොජෝ සෙන්සර් මැරෙනවා. ඉතින් ගොජෝ සෙන්සර් මැරෙන්නේ සුකුණත් එක්ක ෆයිට් කරලා. ඒ වගේම මෙතනදී ඔයාලට කියන්න ඕනි සුකුණා ඒ වගේම ටෝජි ඉටඩොරි කියන්නේ ගොජෝ සෙන්සර්ට ඒ කියන්නේ අභියෝග කරන්න පුළුවන් මාරම පවර් එකක් තියෙන දෙන්නෙක්. ඉතින් මේ දෙන්න එකතු වුණාට පස්සේ ඔයාලට හිතා ගන්න පුළුවන්නේ ඒ කියන්නේ ටෝජි ඉටඩොරි කියන්නේ මාරම ශක්තිවත් කොල්ලෙක්. එයා කාගෙත් එක්කවත් ෆයිට් එකක් දාලා අතරමැදදී යන්නේ. එයාට හානි වුණත් එයා ඒ ෆයිට් එක කරනවා. එහෙම තමයි එයාගේ ඒ කිව්වේ ඒක මූලධර්ම. ඉතින් එයා මෙහෙම ෆයිට් කරනවා වගේම ඒ වගේම සුකුණා කියන්නේත් ඒ වගේම කෙනෙක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා තමයි ගොජෝ සෙන්සර් මේ සීසන් එකේ මරන්නේ. ඉතින් මේ සීසන් එකේ ගොජෝ සෙන්සර් මරණ එක අපි පැත්තකින් තියමු. ඒක තමයි ඉස්සරහට වෙන්න තියෙන දෙයක්. ඉතින් ඒ වගේම යාළුවනේ ඔන්න මෙතනදී ඔයාලට කියන්න ඕනි දැන් මෙයාලා කතා වෙන්නේ කාලින් ගේම් කියලා එකක් තියෙනවා. ඉතින් මේකෙදී මෙයාලට පුළුවන් එයාලා කැමති ඒ කිව්වේ කැමති එයාලට කැමති නීතියක් මේකට එකතු කරන්න. ඒ කියන්නේ එයාලා මේ මැච් එක දිගටම ප්ලේ කරන්න ඕනේ. ඉතින් මේක ඒ කිව්වේ සෝසර්ස්ලාගේ අතේ තියෙන නිකන් බැටල් එකක් වගේ. ඉතින් මෙතනදී මෙයාලට ජීවිතේ පවා අහිමි වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මෙයාලා කොහොම හරි මේක ප්ලේ කරවුවොත් මෙයාලට පුළුවන් අලුත් ඒ කිව්වේ අලුත් රීතියක් දාන්න. ඒ කියන්නේ ඒ ගේම් එකේ නැති රීතියක් එයාලට ඇඩ් කරගන්න පුළුවන්. අන්න එහෙම තමයි ඒ ගේම් එකේ හැටි. ඉතින් මේ ගේම් එක ගැන පැත්තකින් තියමුකෝ. දැන් මෙතනදී මෙයාලා කතා වෙන්නේ කොහොමද ගොජෝ සෙන්සර්ව ගන්න කියලා. ඉතින් මේකදී 10 ගේන් කියන්නේ 6 size තියෙන කෙනෙක් මේක හිර වුණාට පස්සේ ඒ 6 size තියෙන කෙනාටවත් මේකෙන් එළියට එන්න බෑ. මොකද කිව්වොත් මෙන්න මේ ගොජෝ සෙන්සර් හිර කරලා තියෙන කියුබ් එක හදලා තියෙන්නෙම එයාලා ඒ කියන්නේ මොකක් හරි කර්ස් යුනිට් එකක් ඒකේ ඇතුලේ හිර කරාට පස්සේ කර්ස් යුනිට් එකේ බලය උරාගෙන ඒ කියුබ් එක තව ටිකක් ශක්තිමත් කරන්න. මෙතනදී ඉතින් ඔයාලට මතකද කලින් වතාවකත් ගොජෝ සෙන්සර් මැරෙනවා. ඒ කියන්නේ එයා මැරුණාට පස්සේ එයා මැරෙන්න විනාඩියකට කලින් රිවයිස් කර්ස් ටෙක්නික් එක යූස් කරලා තමයි සීසන් 2 නෙමෙයි 0 ඒ කියන්නේ ජුජුත්සු කයිසන් 0 කියන මූවි එකේදී එයා ජීවත් වෙන්නේ. ඉතින් ඒ රිවයිස් කර්ස් ටෙක්නික් එක යූස් කරලා තමයි එයා එහෙම ජීවත් වෙන්නේ. ඉතින් ගොජෝ සෙන්සර් මේක ඇතුලේ ජීවත් වෙන්න ඉඩ තියෙනවා. නමුත් මෙතනදී කියන්න දෙයක් තියෙනවා. මොකක්ද කිව්වොත් මේකෙන් එළියට එන්න යාට බෑ. එයා ඒ කිව්වේ ඇතුලේ ඉඳන් කොච්චර දෙයක් කරත් එයාට එළියට එන්න බෑ. මේකට තියෙන ආයුධයත් විනාශ කරලා තියෙන නිසා එයාලට කරන්න කිසිම දෙයක් නැහැ කියලා මේ වෙලාවේදී කියනවා. ඒ වගේදී මෙතනම 10 ගේන් මෙයාලට කියන්නේ අපිට පුළුවන් මේකේ පිටිපස්ස දොරටුව කඩන්න කියලා. ඒ කියන්නේ කියුබ් එක තියෙනවනේ කියුබ් එකේ පිටිපස්සේ දොරටුව කඩන්න කියලා. ඒ වගේමදී මෙයා මෙතනදී කියනවා අර කලින් ගේම් එකේ තියෙන පුංචි රීති ටිකක්. ඒ වගේම මෙතනදී මෙයා කියනවා ඒ ගේම් එක වේ කිව්වේ යා පොයින්ට්ස්
200ක් හරි එහෙම ගාණක් එකතු කරාට පස්සේ ආට පුළුවන් මේකට අලුත් රීතියක් දාන්න කියලා. ඉතින් මෙතනදී මෙයාලා කතා වෙන්නේ කොහොම හරි අලුත් රීතියක් දාලා අර විනාශ කරපු එක ආයුධයක් ගන්න. ඉතින් ඒකෙන් පුළුවන් මෙයාලට කොහොම හරි ගොජෝ සෙන්සර් අර කියුබ් එකෙන් එළියට ගන්න. ඉතින් මෙතනදී මෙයාලා ටීම් බෙදෙනවා. ඉතින් මෙයාලා හිතන් ඉන්නේ මෙහෙම ටීම් බෙදිලා කොහොම හරි මේ ගේම් එක සෙල්ලම් කරලා එයාලා කොහොම හරි එයාලගේ ඒ කිව්වේ පොයින්ට්ස් ගන්න වැඩි කරගෙන අලුත් රීතියක් එකතු කරගන්න. ඉතින් මෙහෙම තමයි මේ කතාව යන්නේ. ඒ වගේම යාළුවනේ කියන්න ඕනේ මේ එපිසෝඩ් එකේ එච්චර වැඩක් නැහැ. මේ එපිසෝඩ් එක ගැන කිව්වේ අපිට දැනගන්න පුළුවන්. ඔයාලට හොඳට මේක තේරුම් ගන්න නම් ඉතින් ඔයාලා මේක අනිවාර්යෙන් ඇනිම එක බලන්නම ඕනේ. ඒ කිව්වේ ඇනිම එකේ රිවිව් බලලා හරියට තේරෙන්නේ නැහැ මේක. ඔයාලා ඇනිම එක වෙනමම දාගෙන බලන්න ඕනේ. ඉතින් ඔයාලා මේ එපිසෝඩ් එක පුළුවන් නම් බලන්න. ඉතින් මේ එපිසෝඩ් එක ගැන ඔච්චරයි තමයි කියන්න තියෙන්නේ. මෙතනදී මෙයාලා කොහොම හරි ගොජෝ සෙන්සර් බේරගන්නේ කොහොමද? අනම්මනම් ගැන දේවල් ටිකක් ගැන තමයි කතා වෙන්නේ. ඒවා එච්චර වැදගත් නෑ. ඒ වගේම මම ඔයාලට ඊළඟ එපිසෝඩ් එකෙන් ගේන්නම්. ඒක ඊළඟ එපිසෝඩ් එකේ එච්චර වැදගත්කම තිබුණේ නැත්නම් මම එපිසෝඩ් එක ස්කිප් කරලා ඔයාලට වටින ටිකක් එක ඊළඟ වීඩියෝ එක මම ගේන්නම්. ඒ වගේම කියන්න ඕනි ජුජුත්සු කයිසන් 0 මූවි එක මම අනිවාර්යෙන් ගේනවා. ඒකේ මේ පොඩි අඩුපාඩු වගේක් තියෙනවා. ඒ ටික මට හොයාගන්න බැරුව තමයි ඉන්නේ. ඉතින් ඒ ටික හොයාගත්ත ගමන් ඔයාලට මම ඒ වීඩියෝ එකක් දානවා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.